ඒ බම් මේ අද ගෙදර කවුරුත් නැහැ. මම බැලුවේ අරයට පොඩ්ඩක් එන්න කියනවාද කියලා. කවුද? අර Facebook එකෙන් සෙට් වෙච්ච කොල්ලද? මේක දන්නේ උඹයි මමයි විතරයි. මේ කාටවත් කියන්න එපා. මෙච්චර කාලෙකට මං උඹේව කාටවත් කියලා තියනවද? අනේ මේ කටමහන් හිටපන්. හරි. ඒ අයියා මාර හොඳයි යන්නේ. එයා මාර හැන්සම්. උඹට ඌව විශ්වාසද? මොන දේ කරත් පරිස්සමෙන් ඈ. ඔය Facebook වල ඉන්නේ උන්නේ මේ ඇත්ත ජීවිතේ ඉන්නේ. හරි. මට යාව පට්ට විශ්වාසයි බං. හරි මේ මට ඕක කතා කර කර ඉන්න වෙලාවක් නෑ. මම ෆෝන් එක තියනවා. හෙලෝ බබා. අද ගෙදර කවුරුත් නෑ. ඔයා එනවද මේ පැත්තේ? අඩේ සිරාවට එන්නම් මං ආවට පස්සේ ඔයා මොනවද මට දෙන්නේ? හරි. ඒවා ඇවිල්ලා බලමුකෝ. හරි ඉතින් මං ඔයාලා ගේ තියෙන තැන දන්නේ නැහනේ. මම ලොකේෂන් ෂෙයා කරන්නම්. බයි. මං බෝදාම හොය විට මෙච්චරලා මොකද අදත් කාවරි විනාශ කරන්නද? අඩුව මේ නිකන් පල්ටෝක් දෙන්න එපා. අදටත් උඹලා කාලා බෙලා ඉන්නේ මං කරන විනාශින්ද ඈ. හරි ඉතින් විස්තරේ කියපන්කෝ බලන්න. අඩුව මේ දැන් පොඩි පාටියක් තියෙනවා. ඔබ මාව එතෙන්ට කියලා ඩ්‍රොප් කරනවා. ඉතුරු ටික මම උඹට යද්දි කියන්නම්. හායි ප්‍රීටි. සද්ද කරන්න එපා. ඉතින් අපි දැන් අදමනේ හම්බුනේ. ඉතින් මං හොඳයිද? අදමනේ හම්බුනේ. ඉතින් කොහොමද මන් දන්නේ? අයියේ මේ මුළු ගෙදරටම සුද්ධ දීලා තින්නේ. දැන් අපි කැපුණා නම් හරි. අනේ මේ පැංචෝ. මොකක්ද වම්බට දෙන කලබලේ? බයර නෙමේ සුදු අයියා. දන්නානේ නිකන් හරි වටින් පිටින් පත් වුණොත්. උඹ නිකන් මේ අදරෝපරියක් ගැහුවා වගේනේ. අර පල්ලෙයා කුස්සියට ගිහිල්ලා තේගක් එම හදාන් දෙන්නත් එක්ක තේගක් ගාලා එමේ අමම්පන්. මේ ගෙදර මිනිස්සු දැම්මේ නැහැ. වත්තේ මං තේ හදන්න දන්නේ නෑ අයියේ. මේ මෙච්චර හොරගම් කරලා මෙන්න මේකේ රත්තරන් මාළුගේ ෆෝන් එක විදිනවා. ඒ දෙක දාලා යන්න දුක නැද්ද බං? ඔබ බලයා. මම අරන් එන්න. ඔයත් නරකම නෑනේ. සුපිරියා. සුදුරංගී ආදරෙයා නංගි මොකද්ද බං කරන්නේ? දොර අරින්න නැතුව ගෙදරට ආවම මෙච්චර කතා කරනවා මේකට කන් ඇහෙන්නේ නැද්ද මන්දා? උන්ට කන් ඇහෙන්නේ නැද්ද මන්දා අප්පා? කොච්චර කතා කරත් නංගි මොකද උනේ? මොකද මේ? පණ දෙන්නම් අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වට කවදාවත් නොදන්න මිනිස්සු විශ්වාස කරන්න යන්න එපා. මනුස්සකම ඒ මොකද්ද බං මේ සමාජයක පේන්නවත් නැ කොනකම. මේක හිතර වැදුනා නම් ෂෙයා පාරක් දායියා.